මේ අවසර පුදුම රසයක් තියෙන ළමයි. මම පුදුමාකාර මිනිස්සුනේ සමහරක් වෙලාවට වැස්සට බහිනවා වහිනකොට වහිනවා වැඩි කියලා. අවු වෙන රෙදි වෙලා ගන්න කියලා. ඊට පස්සේ අවුවට බහිනවා අවු මායනවා වැඩි මේ වැස්සෙන වැඩි කියලා. මම මේ ෂෝට් ව්ලොග් එකක් ඔයාලට ගෙනාවේ විශේෂ දෙයක් කියන්න. මොකද මං අන්තිමට පෝස්ට් කරලා තියෙන ව්ලොග් එකේ තියෙනවා තිමු ඇප් එකේ එකෝඩ එකක් මට ආවේ නැහැ කියලා. ඉතින් ඒක ආවොත් මං ඒකත් කියන්නම් කියලා ඔයාලට කියලා තියෙනවා. ඉතින් දැන් කියන්න යන්නේ මට ඒක ආවා. ඉතින් ඒක ගැන විස්තරයක් කියන්න ඕන. දැන් ආවේ නැහැ කියලා මම වීඩියෝ එකේ කියලා තියෙනවා. එතකොට අනිත් අයටත් එහෙම වෙලා තියෙනවද කියලා එහෙම වෙච්ච දෙන්නෙක් විතර මට මැසේජ් දාලා තියෙනවා යාළුවට තාම ආවේ නැහැ කියලා. ඉතින් දැන් මගේ බ්ලොග් එකත් බලපුව උන්ගොල්ලෝ සමහරක් විට ඔඩස් දාන්න බයේ එයිද නැද්ද කියලා බයේ ඉන්න අය තමයි මම මේ හදන්නේ. මොකද ඔඩ එක ආවෙම නැත්තම් ඉතින් ආවෙම නැහැ. ඒ උනට ඔඩ එක ආවනේ. ඉතින් ඒ හින්දා ඒක මම නිවැරදි කරන්න ඕන නිසා තමයි මේ විදිය පොඩි බ්ලොග් එකකින් ඔයගලන්ට මේ පැක් එක ගැන මම ඩීටේල්ස් අරගෙන ආවේ. ඉතින් ළමයි මම ඔයගලන්ට කලින් කිව්වා මේ තියෙන මම යූස් කර හිටිය ලිප්ස්ටික් එක නැහැ. මේකේ ෂේඩ් එක නම් 13 නම්බර් 13. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මම මේක හූරලා අරගෙන තියෙන්නේ. ඉතින් අන්තිම ටිකත් අරගත්තනේ. ඒ උනාට නැහැ ගෑවෙන්නේ. මේක තමයි ෂේඩ් එක. නිකන් අර මෙරුන් එක මික්ස් වෙච්ච දම් පාටක් තියෙන්නේ. මම හිතන්නේ මම මේක මාස 3ක් විතර ඇප්ලයි කරා. මායි අපි නංගි දෙන්නම. ඉතින් එහෙම ඇප්ලයි කරලත් තවත් පුළුවන් ඉතින් ලාවට වගේ වුණාට අර මේකේ ඔරිජිනල් කලර් එක ගන්න බෑ දැන් මේක ඉවර වෙලා නිසා. ඉතින් දැන් මේක තමයි මට මේ දවස්වල ෆේවරිට්. ඉතින් ඒ නිසා තමයි මම මේක හොය හිටියේ. ඉතින් ඇත්තටම මං හිතුවේ තෙමු එකකින් නැති වෙයි කියලා. මං ඒ AliExpress කාර්ට් එකට මේක ඇඩ් කරලා තියාගත්තා. මේකෙන් ආවෙම නැත්තම් ඉතින් සුපුරුදු විදිහට මං AliExpress එකෙන්ම දානවා කියලා. ඒ වුණාට දැන් මේ ඕඩර් එක ආව නිසා ඉතින් ඔයාලට කියන්න ඕන බය වෙන්න එපා. එනවා මට සමහරක් අය කියලා තිබ්බා ගොඩක් අය ගොඩක් පරක්කු වෙනවා. මොකද ඒ තරම් ලොකු ඕඩර්ස් ගොඩක් තියෙනවලු ළමයි. ඒ කියන්නේ මට ඒ ඩිලිවරි කරන රයිඩර් කිව්වා මේ මාර විදියට තෙමු එකේ පාසල් පිරලා තියෙනවා. ඒව ක්ලියර්ස් කරගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි ඔයාලගේ ඕඩර්ස් මෙච්චර පරක්කු වෙන්නේ කියලා. හැබැයි උඹලන්ට අනිවාර්යෙන් ඕඩර් එක එයි කියලාත් එයාලා කිව්වා. ඉතින් මගෙත් තෙමු ඇප් එක දැන් ඔක්කොම ක්ලියර් වෙලා තියෙන්නේ. දැන් ඩිලිවර්ඩ් කියලාත් වැටිලා තියෙනවා. ඉතින් ෂිප්මන්ට් වුණා. ඒව මේව ඔක්කොම වැටුණා. ඉතින් මම එනකම් විශ්වාස කරේ නැහැනේ. ඒ හින්දා ඉතින් හරි අපි දැන් බලමු මම එච්චර ආසාවෙන් බලන් හිටිය ලිප්ස්ටික් කලර් මොනවාද කියලා. මේ ළමයි මේ රසල මාර රසණයක් තියෙන්නේ. උංගල හොඳට වතුර බොන්න. නැත්නම් උංගලන්ට හැදෙන තියෙන එක ආසාදන ලෙඩ. මේක තමයි පැකින් එකක් මාර සේෆ්ටි විදියට තියෙනවා. මේක තමයි මගේ ලිප්ස්ටික් කලර් එක. ඉතින් මේක ඇතුලේ තියෙන්නේ ඔක්කොම හොඳ ලස්සන ෂේඩ්ස් තියෙන ලිප්ස්ටික්. ඒ හින්දා අපිට තැනකට ගෙනන්න පුළුවන්. හැබැයි පොඩි අවුලක් තියෙනවා නම් මේකේ රතු පාට තියෙනවා. රතු කියන්නේ තද රතු. මම මේ පාට රාසන. එහෙම රතු පාට නම් මං ආස නැහැ. ගාන ගොඩක් නම්බර් 13 මේ තියෙන්නේ මගේ කලර් එක. මේක තමයි මගේ කලර් එක. බලාගෙන හිටියම කලර් එක. ඊට අමතරව ඉතින් ඇවිල්ලා තියෙනවා තව මම හිතන්නේ හොඳ ඇති. මම හිතනවා මේක නම්බර් 14 හොඳ ඇති කියලා මම හිතනවා. මේක නම්බර් 15 13 14 15 16 මේක නම් ලස්සනයි ටිකක් ලයිට් 16 17 රතු පාටක් තියෙන මේ බලන්න ළමයි. මේක ගෑවනම් ආපු කොහොම වෙයිද දන්න අපවල. අම්බු මට ලිප්වල නම් ගන්න බෑ. මේ
ඔයාලට පේනවද දන්න මේක නම් ගොඩාක් තද වැඩි. මික්ස් කරලා තමයි මේ මොනවත් එක්ක හරි මේ ගන්න. ආයේ මේකත් අර මම ගත්ත ලිප්ස්ටික් කලර් එකත් එක්ක ටිකක් ලාවට යනවා වගේ. මේක හරි පොඩි මේ ෆීලිං එක. ඉතින් ඒ හින්දා තමයි ඉක්මනට ඉවර වෙන්නේ. මෙන්න මේක අපි චුට්ටක් කාලා බලමු නම් මට මේකට ටිකක් ආස හිතුණා. ඒක නම් ටිකක් හරි අමුතු ලස්සනක් තියෙනවා. දැක්කන ළමයි ගාපු ගමන් මේ වේලෙනවා. උඹලට පේනවනේ හොඳට. ඒ කියන්නේ ඒක අර මැට් එක තමයි මම ආස දැන් ගෑ. අර මේ ගාලා කියලාවත් තේරෙන්නේ නැහැ. මේ කියන්නේ ලිප්ස් වලට දැනෙන්නේ නැහැ. නිකන් බර වගේ සමහර ලිප්ස්ටික් තියෙනවනේ. ගෑවට පස්සේ මාර බරයි ලිප්ස් දෙක. ඒ කියන්නේ අර කොයි වෙලෙත් ලිප්ස්ටික් එකක් ගාලා තියෙනවා කියන එක තේරෙන්නේ නැහැට මේක එහෙම නැහැ. මේකේ මේ මම දන්නේ නැහැ මේකත් ඒ වගේ. ඉතින් මම යූස් කරන එක නම් ගොඩක් වෙලාවට ගෑවත් ගෑවේ නැහැ වගේ. ඉතින් සමහරක් වෙලාවට කලින් පාටට තියෙනවා. ඉතින් මේ ඔන්න ඕක කියන්න තමයි මම මේ vlog එක විශේෂයෙන් අරන් ආවේ. මොකද උඹලා බය වෙන්න එපා. ඉතින් තෙමෝගේ ඔඩස් එනවා. මගේ කාවනේ. ඒ හින්දා මං කියනවා එනවා කියලා. ඉතින් ආපු නැතිම අය කවුරු හරි හිටියොත් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට කාට හරි දැනගන්න එක වටින නිසා. හැබැයි එහෙම කියලා මං තෙමෝ එකෙන් වැඩි ඔඩස් මොකද ආයි දානවා කියලා තීරණය කරේ නෑ. මොකද ඒගොල්ලන්ගේ 1900 මං හිතන්නේ පන්නන්න ඕන අපේ ඔඩස්. 1800 හරි 1900 හරි එහෙම ලිමිට් එකක් තියෙනවා යාළුවාගේ. ඉතින් ඒ ගානට එනකම් හරි ඒ ගාන පහිනකම් හරි අපි මේ අයිටම් දා ගන්න ඕනේ. එහෙම ගාම තමයි ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක හැදින්නේ. ඉතින් කොහොමත් ඉතින් එක්කෙනෙක්ට 3000ක් වත් තියාගන්න වෙනවා. තිමු එකෙන් ඔඩස් දානවා නම් හොඳයි. ඉතින් වටින කරන්නේ තියෙන හැබැයි දැන් මම බලනකොට ළමයි ගොඩක් වෙලාවට AliExpress එකට වඩා සමහරක් items දැන් ගණන් වැඩි. ඉතින් ගොඩාක් අය දානවනේ දැන් නිකන් අර ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. දැන් අද දාලා සතියෙන් ආවට පස්සේ ආයි දානවා ආස හිතලා. ඉතින් හොඳයි. ඒගොල්ලන්ගේ ඇඳුනුත් තියෙනවා හොඳ ඒවා. ඉතින් මම ඇඳුම් දැම්මේ නෑ. මම හිතන්නේ ක්වොලිටි එක හොඳ ඇති. නමුත් මම ඉන වයස් දැම්මනේ. ඉතින් ඒක ඇත්තටම කම්ෆර්ටබල් හොඳයි. ඒක ඒ ප්‍රයිසස් වලට අඩු නෑ. මම හතරම ගත්තේ 700 ගානකට 600 ගානකට. ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ වගේ පෑන්ට් එකක් වෙනවා මං හිතන්නේ 700 ගානක් 600 ගානක් එකක්. ඉතින් ඒ ගානට ඒක ලාභයි. ඉතින් බලමු තව ටික කාලයක් ගිහිල්ලා මට ඕන කරන කියලා අයිටම්ස් තිබ්බොත් මං දානවා. ඒ අරන් ඉතින් දාන්න බොරුවට සල්ලි නාස්ති කරන්න හොඳ නැහැ. අපිට එහෙම කරන්න හොඳ නැත්තට. හරි එහෙනම් ළමයි මම මේ vlog එක ඉතින් මෙතනින් ඉවර කරනවා. මොකද මට විශේෂයෙන් මේක ඉක්මනට කියන්න ඕන නිසා තමයි මම මේක හැදුවේ. මොකද අර vlog එකත් ගොඩක් අය බලලා තිබ්බ. ඉතින් බලපු අය දැන් හිතනවා ඉතින් අපරාධ ඔඩස් දැම්මේ. අයියෝ මමත් දාන්න හිටියේ මාත් ආසේව තිබ්බ නැත්නම් දාන්න බෑ බයයි. එහෙම අය ඇත්ත. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. මගේ අයිටම් එක සති දෙකකට නෑනේ. හරියට මාසෙකට පස්සේ ආවේ. ඊයේනේ ආවේ. එතකොට මට එනවා කියලා තිබ්බේ 6ත් 10ත් අතර. ඉතින් ආවේ නැහැ. 8 වෙනිදා අර සෙට් එක ආවා. කලින් සෙට් එක. ඉතින් මේක ඒත් ආවේ නැහැ. මේක ආවේ ඊයේ. ඒ කියන්නේ 28 ආවේ. ඉතින් හරියටම බැලුවොත් ඉතින් සති දෙකකට පස්සේ කොහමද ආවා. මට සතුටුයි දැන්. ඉතින් මට අවශ්‍ය කරන එක ආවා. දැන් ඉතින් ආයි මේ අවුරුද්ද ඉවර වෙනකම්ම වගේ මට මේ ටිකෙන් ෂේප් එකක් දාගන්න පුළුවන්. ආයි බොරුවට ලිප්ස්ටික් වල සල්ලි වියදම් කරන්න වෙලා නැහැ ළමයි. වැදගත් ලස්සන vlog එකක්. එන්නම් එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින්